ආයිබෝවන් ලස්සන ලංකාවක් හදන්න අප මතක ඇති කාලයක පටන් සිහින දකිමින් සිටිනවා. අපිට කලින් පරපුරත් එලෙස සිහින දකින්නට ඇති. ඒ වගේමයි අපිට පසු පරපුරත් සිහින දකිමින් සිටිනවා. ජාතික ජනබලවේග ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යනු ජනතාව ප්‍රාර්ථනා කරන රට මේ මහපොළවේ පැල කරන මාවතයි. දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ දුම්රිය ස්ථානයක ආරක්ෂාව, සුව පහසුව, ප්‍රියමනාප බව, එවැගේම ආබාධිත ප්‍රජාව සහිත පුද්ගලයෙකුට වුවද පහසුකම් පැවතීම, පරිසර හිතකාමී වටපිටාවක් වැනි දෑ ඇතුළු තවත් අංග ගණනාවක් අප සලකා බලනවා. ඒ සියල්ලෙන් අපි බලාපොරොත්තු වන්නේ රටේ ආර්ථිකය ඉහළට ගෙනීමට දායකත්වයක් ලබා ගැනීමයි. අපේ රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඔබගෙන් අප බලාපොරොත්තු වන්නේ මේ වැඩපිළිවෙල හරහා එයයි. ඒ අනුව අප මේ වැඩපිළිවෙල පිළිබඳ අරමුණ පැහැදිලි කිරීම සහ පිළිගැනීම සිදු කිරීම සඳහා ඉතාම ගෞරවයෙන් ඇරයුම් කර සිටිනවා ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විමල් රත්නායක මහතාට. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාවට දෙන්න නම් ඉස්සෙල්ලා පොහොසත් රටක් හදන්න ඕනේ. පොහොසත් රටක් හදන්න පුළුවන් ප්‍රධානම ආකාරයක් තමයි ආර්ථික දියුණුව. ආර්ථික දියුණුවත් එක්ක ඍජුවම ප්‍රවාහනය සම්බන්ධ වෙනවා. ඔබතුමාලා ඒ පිළිබඳව ඉතා හොඳින් දන්න අය. ඉතින් දැනට අපි ගත්තොත් ලංකාවේ ට්‍රැෆික් නිසා මාර්ග වල සිදුවෙන මේක නිසා දල වශයෙන් විශ්වාස කරනවා GDP එකට වෙන හානිය 2-3 අතර කිව්ව. ඒ නිසා අපි හිතනවා ආර්ථික දියුණුව පැත්තෙන් ගත්තොත් අපිට තිබෙන ප්‍රධානම විදිය තමයි පොදු ප්‍රවාහනය දියුණු කරන එක. මොකද 2012න් පස්සේ ජනතාව පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන ප්‍රමාණයට වඩා පෞද්ගලික වාහන භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. මේක ඉතාම වේගවත් ලෙස වැඩි වෙමින් තිබෙනවා. ඒ නිසා පිට්ටනි විතර පාරවල් හැදුවත් අපිට ඉදිරි කාලෙදී පොදු ප්‍රවාහනය දියුණු කරන්නේ නැතිව ඉදිරියට යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙන බව දත්වලින් පේන්න තිබෙනවා. ඒ නිසා පොදු ප්‍රවාහනය දියුණු කරන්න අවශ්‍යයි. පොදු ප්‍රවාහනය දියුණු කිරීමේදී දියුණු කළ යුතු ප්‍රධානම දේ ලෙස අපි තීරුම් ගන්න තිබෙන්නේ දුම්රිය සේවය දියුණු කරන එක. අපි බලාපොරොත්තු වෙනවා මේ අරමුණු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා සම්මත කරගෙන තිබෙන කරුණු කිහිපයක් මම කියන්නම්. එකක් තමයි බලාපොරොත්තු වෙනවා දැනට කොට්ටාවේ සිට අවිස්සාවේල දක්වා දුම්රිය මාර්ගය KV line කියලා කියන එක දියුණු කරන්න, ඒක වේගවත් කරන්න, ඒක ගොඩක් ස්ලෝ යන එකක් තියෙන්නේ. ඒ වගේම අවිස්සාවේල සිට රත්නපුරට විශාල මාර්ග තදබදයක් තිබෙන ප්‍රදේශයක්. රත්නපුරට අපේ දුම්රිය මාර්ගය දික් කරන්න. ඒ වගේම කටුනායක BIA ටර්මිනල් 2 එක එනකොට කටුනායක ස්ටේෂන් එකේ සිට මීටර 800ක් ට්‍රැක් එක දියුණු කරලා දික් කරලා ඒක හරියටම ටර්මිනල් එකට සම්බන්ධ කරන්න. ඒ වගේම කාංකේසන්තුරේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකට රේල් ෆැසිලිටි එක නැහැ. අපි කිලෝමීටර් 2.3ක් තන ඉදි කරලා බලාපොරොත්තු වෙනවා ඉන්ඩස්ට්‍රියල් සෝන් එකට රේල් ට්‍රැක් එක දික් කරන්න. එතකොට KKS ඉඳලා බෙලියත දක්වාම අවශ්‍ය නම් අපි කාගෝ ගේන්න පුළුවන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පළාත් 6කටම අදාළ ලංකාවෙන් එක්ස්පෝර්ට් කරන කන්ටේනර්ස් උත් ලංකාවට ඉම්පෝර්ට් කරන ලංකාවේ කන්සම්ප්ෂන් එකට ඉම්පෝර්ට් කරන ඒවත් වේයන්ගොඩ වගේ ප්‍රදේශයක දුම්රිය මගින් පළාත් 6කින් ගෙනල්ලා එතන යම්කිසි ආකාරයක ලොජිස්ටික් හබ් එකක් කරන්න අපි දැනට ඒක ෆිසිබිලිටි පටන් ගන්න තිබෙනවා. පොදුවේ දුම්රිය කාගෝ බිස්නස් එක දියුණු කරන්න, ඒ වගේම ඔන්ලයින් ටිකටින් සහ ඒ වගේ දේවල් කරන්නත් යකම අපේ දුම්රිය සේවයේ සමහර වැදගත් වෘත්තීන් වලට කාන්තාවන් බඳවා ගන්න බෑ. පරණ තිබෙන නීති රීති අනුව අපි ඒවා වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නව දුම්රිය ප්‍රමාණයක් මිලට ගන්නත් අපි ඊළඟ බජට් එකකින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දුම්රිය මාර්ගවල අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුවේ තබාගෙන විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත්තු පුද්ගලික දුම්රිය ඔබතුමාලාට යොදවන්න කැමති නම් අප කැමති ඒ පිළිබඳව ඉඩකඩ ලබා දෙන්න හරියාකාරව අධ්‍යයනය කිරීමත් එක්ක. ඒක එක උදාහරණයක් මම කියන්න කැමතියි. ගොඩක් ජනප්‍රිය වෙච්ච මාර්ගයක් වෙලා තිබෙනවා මේ ඇල්ල ප්‍රදේශය. විශේෂයෙන්ම නානුවේ සිට නුවරඑළිය දක්වා භාවිතා කරලා අත්හැර දමන ලද දුම්රිය මාර්ගයක් තිබෙනවා. ඉතින් ඒක ඊටාම පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශයක්. ඒ පාරිසරික තත්ත්වයන්ට යටතේ දේශීය හෝ විදේශීය ව්‍යාපාර කැමති නම් ඒක සම්පූර්ණයෙන්ම ටුවරිස්ට් පැත්තෙන් දිනු කරන්න අපි කැමති ඒ අවස්ථාව විවෘත කරන්න නානුව සිට නුවරඑළිය දක්වා. ඒ වගේම තව කුඩා දේවල් වලත් වැදගත් බැගේජ් ක්ලේම් ක්‍රමයක් අපේ දුම්රිය සේවයේ නැහැ.
ඒ වගේ දේවල් වල සිට කැෆෙටේරියා දක්වා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන කරත්. අනේ කෝ බිස්නස් එක දෙපාර්තමේන්තුව තබාගෙන ඊට අදාළ කරන අනිකුත් දේවල් වලට අපි හිතනවා ඔබතුමාලගේ දායකත්වය අවශ්‍යයි කියලා. ඒ වගේම අපි මේ ආකාරයේ දුම්රිය වෙනුවෙන් මහජන මුදල් වෙන් කරද්දී බලාපොරොත්තු වෙනවා දුම්රිය ස්ථානවල මට්ටම දියුණු කිරීම අවශ්‍යයි. දුම්රියට යන මගීන්ගේ ආරක්ෂාවත් පහසුවත් දියුණු කිරීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙන තමයි මේ දුම්රිය ස්ථානවල තිබෙන තත්ත්වය හැම පැත්තකින්ම දියුණු කරන්න. විශේෂයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘති අරමුණු රාශියක් තිබෙනවා. මගීන්ටගේ ආරක්ෂාව, මගීන්ට පහසුව. ඒ නිසා ඒ සම්බන්ධව හොඳ පිරිසුදු වොෂ්රූම්ස්, ඒ වගේම ඩිජිටල් ඉන්ෆෝමේෂන් සිස්ටම් එකක්, ඩිසේබල් ඇක්සස්, ඒ වගේ අපි ප්‍රධාන කරුණු ගණනාවක් මත පදනම් වෙලා අපේ තිබෙන දුම්රිය ස්ථාන සෑම එකක්ම නවීකරණය කරන්න අපි තීරණයක ඉන්නවා. එකෙන් ඊටාම ප්‍රධාන දුම්රිය ස්ථාන 185ක් තිබෙනවා ප්‍රධාන ඒවා. ඒවායේ මේ නවීකරණ කටයුත්ත සිදු කිරීම සඳහා තමා අප ඔබතුමාලගේ විශේෂයෙන්ම සහාය බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි දුම්රිය සේවය පොදුවේ දියුණු කරද්දී මේ විදිහට මේ ස්ටේෂන් තියාගෙන දියුණු කරන්න බෑ. ඒ වගේම දුම්රියේ ගේට්ටු නැත්නම් දුම්රිය සහ ප්‍රධාන මාර්ග ක්‍රොස් වෙන ස්ථාන 1200ක් තිබෙනවා. එකෙන් 750ක් පමණ තමයි දැනට ආරක්ෂිතව තිබෙන්නේ. හැබැයි ආරක්ෂිත ස්ථානවලත් නොසලකෙල නිසා අනතුරු සිද්ධ වෙනවා. සාමාන්‍ය අවුරුදු 25කදී 220 ගාණක් විතර ජනතාව මිය ගොස් තිබෙනවා. ඊට වඩා විශාල ප්‍රමාණයක් හානි වෙලා තිබෙනවා. මේ ඒ නිසා අපි දුම්රිය ගේට්ටුව ආරක්ෂා කිරීමත් මේ ගමන්ම අපි ඔබතුමාලා ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. දැනට unprotected crossings 439ක් තිබෙනවා. එකෙන් අපි 76ක් ආණ්ඩුවෙන් කරන්න බලාපොරොත්තු වන අතරේ බලාපොරොත්තු වෙනවා ඔබතුමාලගෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩපිළිවෙලට දෙන සහායක් විදියට ඒකනත් සැලකිලිමත් වෙන්න කියලා. ඒ වගේම මේ මොහොතේදී මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාකාරී සැලැස්ම ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විමල් රත්නායක මහතා විසින් සිදු කරනවා ඇති. අපි දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීම සිහින ගමනාන්තය ව්‍යාපෘතියේ නිර්මාණාත්මක පැහැදිලි කිරීමක් වෙත යොමු වන්නටයි සූදානම් වන්නේ. ඒ කටයුත්තට ආරාධනා කරනවා MICD ආයතනයේ සම නිර්මාතෘ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී මුරාඩ් ඉස්මායිල් මහතාට. Your Excellency the President, Honorable Minister, Transport, Highways, Port and Civil Aviation, Governor, Western Province, Ministry officials, invitees, ladies and gentlemen. Thank you for this opportunity to present to you an overview of the vast potential of valuable heritage, the railway stations of Sri Lanka. At the launch of Dream Destination, in the next 15 minutes or so, I hope I can convey to you a dream to reality to a dream destination. අපි අපේ සුන්දර දසුන් සහිත දුම්රිය මාර්ග හා දුම්රිය ගමන් ගැන සංචාරක ශේෂ්ත්‍රයේ කතා බහට ලක් කළත් අවුරුදු 100කට වඩා වැඩි පැරණි 100 ගානකට අධික ඇති දුම්රිය ස්ථාන ගැන වැඩි අවධානයක් කර නැත. මෙම දුම්රිය ස්ථානවලින් බොහොමයක් නිර්මාණ කර ඇත්තේ බ්‍රිතාන්‍ය යුගයේ වික්ටෝරියන් සහ එඩ්වර්ඩියන් වාස්තු විද්‍යාත්මක ශෛලිය අනුවයි. එනමුත් පලාත අනුව එම නිර්මාණවලට අපට ආවේනික හෝ එම පලාතට ප්‍රසිද්ධ මෝස්තර කැටයම් මල්ලෑලි කුළුණු සහ කුළුණු හිස් යන අංග ඇතුළත් කර ඇති නිසා මෙම දුම්රිය ස්ථාන අපට අති විශිෂ්ටයි. ශ්‍රී ලංකා කොලෝනියල් යුගයේ දුම්රිය ස්ථාන සාමාන්‍ය ගොඩනැගිලි නොවේ. ඒවා අපේ වාස්තු විද්‍යාත්මක උරුමයයි. බ්‍රිතාන්‍ය එන්ජිනියරු සහ ලාංකික ශිල්පයන් එකට එක් වී දේශීය ද්‍රව්‍ය භාවිතා කර ඉදිකල විශිෂ්ට වාස්තු සැලැස්මයි. මෙම දුම්රිය ස්ථාන අපි අතර සෑම සමාජ කොට්ටාශයකම ભેදයකින් තොරව හුරුපුරුදු සහ ගැඹුරු ස්ථානයක් දරන අතර සංචාරක ව්‍යාපාරයට විශාල වටිනාකමක් ලබා දී ඇත. බ්‍රිතාන්‍ය යුගයේ ගොඩනැගූ දුම්රිය ස්ථාන අන් ආසියානු රටවල් වලද දැකිය හැක.
නමුත් මාර්ග හා මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවීම නිසා සහ සැලැස්මක් හා ප්‍රමිතිකරණයක් නොමැතිව ගොඩ නැගුණු හෙයින් බොහෝ ස්ථාන විකෘති හෝ විනාශ වී ඇත. අප රටේ බොහෝ දුම්රිය ස්ථාන හා අදාළ ගොඩනැගිලි මුල් තත්ත්වයට ආරක්ෂා වී ඇත. මෙම කාර්ය සංචාරක ක්ෂේත්‍රයට හා අපේ රට ප්‍රචලිත කිරීම සඳහා වාසියට හරවා ගත යුතුය. මෙම අවස්ථාවේදී සඳහන් කළ යුතු කාරණයක් නම් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව හොඳම දුම්රිය ස්ථානය සඳහා පවත්වන තරඟය නිසාද මෙම ස්ථාන තවදුරටත් සංරක්ෂණය වී ඇත. ලොවේ නගර කීපයක දුම්රිය ස්ථාන සංචාරක ආකර්ෂණ ස්ථාන බවට පත් වී ඇත. උදාහරණයක් ඇටියට පෙන් ස්ටේෂන් නිව්යෝක් නගරයේ මැන්හටන්, වික්ටෝරියා, වෝටර්ලූ ආදිය දුම්රිය ස්ථාන. මෙම දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණය හා නවීකරණයේදී ප්‍රමිතියක් අනුව කළ යුතුය. වර්තමාන කාලයට අවශ්‍ය අංග උපාංග ඇතුළත් කළ යුතුය. මෙයින් සංචාරකයන්ට හා මගීන්ට දුම්රිය ගමන් පහසු වන අතර රට වටේ වාස්තු විද්‍යා උරුම දැක බලා ගැනීමටද හැකිවේ. මෙම ස්ථානවලින් රටේ අන් ප්‍රදේශ ගැන සංචාරකයන්ට විස්තරාත්මක දැනුවත් කිරීමට දැන්වීම් පුවරු ආදිය භාවිතා කර අපේ රට ප්‍රවර්ධනය කළ හැක. නවීකරණයේ පහසුව සඳහා ලංකාවේ දුම්රිය ස්ථාන පුළුල් වශයෙන් කොටස් 3කට බෙදාගත හැක. එය බෙදාගත් ඇත්තේ නවීකරණය කිරීම හා පිහිටීම අනුව මිසක් කළමනාකරණය සහ මෙහෙයුම් කටයුතු වලට අදාළ නොවේ. එක ප්‍රධාන නගරවල ඇති ප්‍රමාණයෙන් සාපේක්ෂව තරමක් විශාල දුම්රිය ස්ථාන. උදාහරණය කොළඹ, කොටුව, මරදාන, ගාල්ල, මහනුවර, යාපනය ආදිය. දෙක ප්‍රධාන නගර අතර ඇති දුම්රිය ස්ථාන පිළිමතලාව, පානදුර, සරසිය වැනි කුඩා දුම්රිය ස්ථාන. තුන්වැනි කොටස සංචාරක කලාපවල ඇති දුම්රිය ස්ථාන. මෙවැනි ව්‍යාකෘතියක් කිරීමේදී එනම් පැරණි ඓතිහාසික ගොඩනැගිල්ලක් තවදුරටත් භාවිතා කිරීම සඳහා සංරක්ෂණය හා නවීකරණයේදී මගීන්ට හා සේවකයන්ට අද දිනට සරිලන පහසුකම් ලබා දීම වැදගත් වේ. සියලු අංග සෑම ස්ථානයකම අවශ්‍ය නොවුවත් අවශ්‍ය අංග තෝරාගත් දුම්රිය ස්ථානයට නවීකරණයේදී ඇතුල් කරගත යුතුය. අවශ්‍ය නවීන අංග ඓතිහාසික ගොඩනැගිල්ලේ ඇති ඉඩ ප්‍රමාණයට ඇතුල් කරගත නොහැකි අවස්ථාවලදී එය අසල අදට සරිලන වාස්තු ශෛලයකින් යුත් ගොඩනැගිල්ලක හෝ ගොඩනැගිලි කීපයක නිර්මාණය කිරීම වැදගත් වේ. මෙම සමකාලීන ගොඩනැගිල්ල ඓතිහාසික ගොඩනැගිල්ල කැපී පෙනෙන අන්දමට නිර්මාණය කළ යුතුය. මෙයින් පහසුකම් හා කාර්යක්ෂමතාවය වැඩි වෙන අතර අපේ උරුමයන් තව දුරටත් ආරක්ෂා වේ. තවද අනාගතයේ මෙම ස්ථාන සෑදූ හා ප්‍රතිසංස්කරණය කරු එක් කාල පරාසයන් හොඳින් දැක බලාගත හැකි වේ. දුම්රිය ස්ථාන ගමන්වල පහසුකම් වැඩි වෙන්නට දුම්රිය භාවිතය ශීඝ්‍රයෙන් වැඩි වන බව පහසුකම් වැඩි වෙන්න දුම්රිය පාවිච්චියද වැඩිවීම අන් රටවල් වල දත්ත වලින් දැනගන්න සනාථ වෙනවා. සමකාලීන මේ උදාහරණය සාමාන්‍යයෙන් ඓතිහාසික ගොඩනැගිලි පරිස්සමින් බලා ගැනීම. සමකාලීන දුම්රිය ස්ථානයක තිබිය යුතු අංග කීපයක් නම්
සැප පහසුකම් සහිත විවේකාගාරය lounge waiting area ලදරු මාතෘ පහසුකම් ඉතා දියුණු වැසිකිලි පද්ධතියක් මිනිමාකට් සුවනියර් ෂොප් කැෆේ ආදිය ඩිජිටල් හෝ සම්ප්‍රදායික විමසීම් හා පිළිගැනීම් අංශයක් ඉලෙක්ට්‍රොනික් හෝ සම්ප්‍රදායක පහසුවෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම ක්‍රමවේදයක් සහ ස්ථානයක් බාධක රහිත ගමන් කිරීමට පහසුකම් රෝධ පුටු ආදිය ඩිජිටල් සහ සම්ප්‍රදායික විස්තරාත්මක දැන්වීම් පුවරු දුම්රිය මාර්ග තොරතුරු දැන්වීම වෙළඳම් දැන්වීම රටේ වෙනත් ප්‍රදේශ ගැන සංචාරයන්ට ප්‍රචාරණය කිරීම ආදිය අනුග්‍රහයන්ට ප්‍රචාරය කිරීමට තෝරාගත් ප්‍රදේශ පහසුවෙන් තොරතුරු ලබාගත හැකි සංඥා දියුණු කිරීම අවශ්‍ය පරිදි විකල්ප බල ශක්ති සහ පාක් ඇන්ඩ් ඩ්‍රයිව් එනම් තමාගේ වාහනේ ඇවිත් දුම්රිය පාවිච්චි කර නැවත වාහනයෙන් ගෙදර යාමේ අවස්ථාව දීම දරාගත හැකි වියදමකින් අප සතු දුම්රිය ස්ථාන ඉතා ඉහළ මට්ටමට පහසුවෙන් ගෙන ඒමට හැකි බව අපි විශ්වාස කරන්නෙමු. මෙය මගින් ඉතාමත් පහසු හා සැප සහිත ගමන් මාර්ගයක් වෙන අතර ඉතා හොඳ සංචාරක ආකර්ෂණයක්ද වේ. ප්‍රතිසංස්කරණ අදහස් කීපයක් මම ඔබට පෙන්වීමට කැමතියි. මෙවැනි ව්‍යාකෘතියක් ආරම්භ කිරීමට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව ස්ථානාධිපතිවරුන් උපදේශකයන් මගීන් සමග සමුඛ සාකච්ඡා පවත්වා හා ගොඩනැගිල්ල පරීක්ෂා කර දත්ත එකතු කර සැලසුම් නිමා කළ යුතුය. එවැනි ව්‍යාකෘතියක කොටසක් ඔබතුමන්ට පෙන්වන්න කැමතියි. ප්‍රශ්න හඳුනා ගැනීම සහ විසඳුම් කොළඹ කොටුවේ disabled access හෝ පහසු ක්‍රමයක් නොමැති නිසා වේදිකාවලට යන්න බොහෝ අය රේල් පාර වේදිකාව අසලට අයිනට ගොස් රේල් පාර පනිනවා දැකලා ඇත්ත දැක නිසා අපි මෙයට විදුලි සෝපාන දීමට සුදුසු කරලා තියෙනවා සහ දුම්රිය ස්ථානයේ අවශ්‍ය පහසුකම් අලුතෙන් සපයලා තියෙනවා.
සහ සෑම දුම්රිය ස්ථානයකම භාවිත කළ හැකි වැසිකිලි පද්ධතියක් ස්වභාවික වාත්‍රාශය සමග මේන්ටේන් කරන්න ලේසි විදියට මේකේ උදාහරණයක් මාතර දැක බලා ගත හැක දැනටම සහ සංඥා සයිනේජ් ඒ වගේම තව පිට ඇති පැරණි භාණ්ඩ හා උපකරණ කෞතුකාගාරවලට ඇතුල් කර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් විශාල ඉඩම් තොගයක් ඇත. එහි කෞතුකාගාර ඇති කිරීමටත් අදහසක් තිබෙනවා. ඔබ සියල්ල සහය ඇතුව මේ ව්‍යාපෘතිය කිරීමට හොඳම අවස්ථාවක් උදා වී ඇත. අපි එකට ඊළඟ ඉලක්කය ගන්නේ නම් පළවෙනි අධීරය නීති සහ රෙගුලාසි මාලාවක් සකස් කිරීමයි. කළ හැකි දේ, කළ නොහැකි දේ, කළ යුතු දේ, වර්ණ, අමුද්‍රව්‍ය, අවශ්‍ය උපාංග අංග වැනි උදාහරණයක් හැටියට පාවිච්චි කරන වර්ණ අපි දුම්රිය මාර්ගයට වර්ණයක් ඇලොකේට් කරොත් ඒ වර්ණයේ ඒ දුම්රිය මාර්ගයේ තියෙන හැම ස්ථානයකම තේමාවක් හැටියට භාවිත කළ හැකි පොඩි උදාහරණයක්. ඒ නීතිමාලාව හුඟක් අවශ්‍යයි. ව්‍යාකෘතියක් ආරම්භ කිරීමේදී තෝරාගත් දුම්රිය ස්ථානය අධ්‍යයනය කිරීම එහි මුල් සැලැස්ම සොයාගත නොහැකි නම් අලුතින් මැන සැලැස්මක් සකසා ඉන් පසු නීතිමාලාවට අනුකූලව සියලු පාර්ශ්ව එකතු වී නිර්මාණාත්මක හා කළමනාකරන සාරාංශය සකස් කරගත යුතුය. need to make a brief. සාරාංශය භාවිතා කර සාරාංශයක් හදන්න මගේ ගණනය හැටියට සුමාන 6-12 අතර කරගත හැකි බව මට විශ්වාසයි. සාරාංශය භාවිතා කර විස්තීර්ණ සැලසුම් කට්ටලයක් සකස් කරගන්න comprehensive design document 8 to 10 weeks depending on the station. එස්ටිමේට් සකස් කර ගැනීම හා ඇඟීමට ලක් කිරීම හා වැඩ පටන් ගැනීමට සාමාන්‍යයෙන් සුමාන 8-10යි ගත වෙනවා. ව්‍යාකෘතිය නිමා කිරීම මාස 6-10 අතර පුළුවන් බව මම විශ්වාස කරනවා. යන වියදම ස්ථානයේ තිබෙන දුම්රිය ස්ථානයේ තිබෙන ස්ථානය පිහිටීම අවශ්‍ය කරන උපාංග ආදිය බලපානු ඇත. ඔබගේ සහය ඇතුව අද පටන් ගන්නා දුම්රිය ස්ථාන අවුරුද්දක් හෝ මාස 8ක් හෝ මාස 18ක් අතර නිම කළ හැක. I was given very limited time. Sorry, I rushed over. But I finally would like to state that with your help and collaboration, we can achieve a great tourist attraction of 100 plus stations around our nation, also being a highly convenient form of travel and a great platform to promote our nation's unmet splendor.
අප දැන් සූදානම් මේ ව්‍යාපෘතියට සමගාමීව අප නියම ව්‍යාපෘතියක් දියත් කරනු ලැබුවා. ඒ මරදාන මීරිගම මොරටුව දුම්රිය ස්ථාන පදනම් කරගනිමින් එහි අත්දැකීම් පැහැදිලි කරන්නට තම ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා නියෝ ඉංජිනේරු ආයතනයේ ඉංජිනේරු MMS මොරමස් මහතාට. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මට පැවරලා තියෙන කාර්යය තමයි මේ ව්‍යාපෘතිය දියත් කිරීමට ප්‍රථමයෙන් අපේකරු අමාත්‍යතුමා අපෙන් ඉල්ලීමක් කරා නියෝ ඉංජිනේරින් වෙතින් මෙම ව්‍යාපෘතිය සඳහා යම් ආකාරයක නියමු පයිලට් එකක් කරලා මේක අපි මොන විදිහකටද මේක සැලසුම් කරන්න කියන දැනුම ලබාගෙන ඒ දැනුම අපි ලබා දෙමු කියලා ඊළඟ පියවරට. ඉතින් මේ ඉල්ලීම අපිට ලැබුණාම අපි කළ දේ තමයි අපේ වෘත්තිකයන් කීප පොලක් ඉංජිනේරුවන් ප්‍රමාණ සමීක්ෂකයින් ඊළඟට වාස්තු විද්‍යාඥයින් කණ්ඩායමක් අපි මේ සඳහා ඉදිරිපත් වුණා. අපේ මූලික එළඹුම උනේ මේ සඳහා කොළඹට කිට්ටුවෙන් තියෙන තදාසන්න ස්ටේෂන්ස් 3ක් අපි තෝරගත්තා. මීරිගම, මරදාන සහ මොරටුව. අපි මුලින්ම කරපු දේ තමයි මේ දුම්රිය ස්ථානවල අර ගිහිලා ස්ටේක් හෝල්ඩර් කන්සල්ටේෂන් එක. එහෙම නැත්නම් අර අපේ මුරාට් මහත්මයා කිව්වා වගේ මේ ස්පේස් එක භාවිතා කරන පුද්ගලයන් එහෙම නැත්නම් දෙවිදා මේ ස්ථානයේදී මුණ ගැසෙන පුද්ගලයන්ගේ අවශ්‍යතාවය. මගින් වෙන්න පුළුවන්, දුම්රිය සේවකයින්, ඒ වගේම දුම්රිය ස්ථානයක් අවට තවත් කණ්ඩායම් කීපයක් ඉන්නවා මේ දුම්රිය ස්ථානය සහ බැඳුණු කණ්ඩායම්. වෙලෙන්දම් වෙන්න පුළුවන්, ශ්‍රීරෝධ රථ කිරුවන් වෙන්න පුළුවන්. ඒ වගේ කණ්ඩායම් එක අපි මේ වගේ අවස්ථා කීපයකදී මේ ස්ථානවලට ගිහිල්ලා අපි ඔවුන්ගේ අදහස් අරගෙන අපි ඊටම කෙටි වාර්තාවන් කීපයක් සකස් කළා මේ එක ස්ටේෂන් එක වෙනුවෙන්. මේ වාර්තාවන් සකස් කිරීමේදී අපි තේරුම් ගත්තා මේ ස්ටේෂන් සඳහා තිබෙන අවශ්‍යතාවයන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි පොදු වශයෙන් ඕනෑම දුම්රිය ස්ථානයක පවතින අඩුපාඩුකම් කීපයක් තියෙනවා. ඊට අමතරව එක් දුම්රිය ස්ථානයට ආවේනික වූ ගැටලු ප්‍රමාණයක් සහ අවශ්‍යතාවයන් ප්‍රමාණයක් තියෙනවා. ඒතර අපි අවශ්‍යතාවයන් හඳුනාගත්තට පස්සේ අපිට පුළුවන් වුණා මේ සඳහා අර කිව්වා වගේ යම් ආකාරයක වැඩපිළිවෙලක් ලෑස්ති කරගන්න. ඒ වැඩපිළිවෙල අනුව අපි කරපු දේ චෙක් ලිස්ට් එකක්. එහෙම නැත්නම් යම් ආකාරයක ලේසියෙන්ම මේ කරුණු දත්තගත කරන්න පුළුවන් අපි ෆෝමැට් එකක් හදාගෙන අපි මේ ස්ටේෂන් CAම ඉන්න ස්ටේෂන් මාස්ටර්ස්ලාගෙන් ඉල්ලීමක් කළා. අර වගේම ස්ටේක් හෝල්ඩර් කන්සල්ටේෂන්ස් මගින් මෙන්න මේ චෙක් ලිස්ට් එක පුරවලා දෙන්න කියලා. ඒ අතරේ අපි අර ස්ටේෂන්ස් 3 සඳහා අපේ මූලික සැලසුම් සකස් කරමින් මේ යම් ආකාරයක මොඩල් එකක් හදාගන්න අපි උත්සාහයක් දැරුවා. එතෙන්දී අපි විශේෂයෙන් මීරිගම දුම්රිය ස්ථානයට සම්බන්ධව ස්ට්‍රක්චරල් ඩ්‍රොයිංග්ස්, ආකිටෙක්චරල් ඩ්‍රොයිංග්ස් ඇතුළු සියලුම අවශ්‍ය ඩොකියුමන්ට්ස් අපි ලෑස්ති කරගත්තා. ලෑස්ති කරගත්තට පස්සේ අපිට ලැබුණා යම් ආකාරයක දැනුම් ප්‍රමාණයක්, තත්ත්ව ප්‍රමාණයක් සහ යම් ආකාරයක තොරතුරු ප්‍රමාණයක්. දැන් මගේ අරමුණ තමයි මේ ලබාගත තොරතුරු, මේ ලබාගත දත්තයන් සහ මේ අත්දැකීම් ඔබ තමුන්නාන්සල සමග බෙදා ගැනීම. මොකද මෙතනින් එහාට මේ ව්‍යාපෘතිය අරගෙන යන්නේ ඔබතුමන්ලා විසින්. ඒ නිසා මේ අත්දැකීම බොහෝ විට ඔබතුමන්ලාට වැදගත් වෙයි. අපි ඒ ලබාගත් දත්තයන් වල මූලික දත්තය තමයි මේ එක ස්ටේෂන් CA අවශ්‍යතාවයන් ප්‍රමාණය. ඒක යම් ආකාරයක අපි ප්‍රයොරිටි බේසිස් එකකුත් හදලා තියෙනවා. ඊට අමතරව අපි ඔබතුමාලා ඉස්සරහා තියෙන ඔය පොත්පිංචේ අපි මේ සියලුම දත්තයන් කැටි කරලා සාරාංශගත කරලා තියෙනවා. මොකද අපි ඒක ඉදිරිපත් කරන්නේ ඔබතුමාලා ගන්න තීරණයේදී. මොන ස්ටේෂන්ද ඔබතුමාලා කරන්න යන්නේ, මොන ප්‍රදේශයේද තියෙන කියලා තීරණය ගැනීම සඳහා ඔබතුමාලාට ගොඩක්ම ඉවහල් වෙයි ඔය පොතේ තියෙන දත්තයන් ප්‍රමාණය. අපි අත් වශයෙන්ම අපි හුඟක් කලාට බලාපොරොත්තු වුණේ මේ සඳහා මේ වගේ ව්‍යාපෘතියක්, මේක විශාල ව්‍යාපෘතියක්, රට පුරාම විවිධ ව්‍යාපෘතියක්, මේක මුදල්මය වටිනාකමට වඩා මේක ඉතාම සංකීර්ණ දෙයක්. අර අතුමා කිව්වා වගේ යම් ආකාරයක අපිට ආකිටෙක්චරල් පැරණි දුම්රිය ස්ථාන තියෙනවා. ඒ වගේ දේවල් ආරක්ෂා කරගන්න කොහොමද යන්නේ කියලා.
ඉතින් අපිට මෙතෙන්දී අපි මොඩල් එකක් හැටියට මේ මීරිගම දුම්රිය ස්ථානය සඳහා අපි අම්මාකාරයක මොඩල් එකක් නිර්මාණය කරගත්තා. මේ අපිට දකින්න හම්බෙන්නේ ඒක. ඉතින් මේක ගැන අපිට කියන්න තියෙන්නේ මේක මුළු දුම්රිය ස්ථානය සඳහාම අපි නිර්මාණය කළා. මොකද මාස්ටර් ප්ලෑන් එකක්. නමුත් මෙහෙම නැති වුණත් සමහරට යම් ආකාරයක කොටසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ යෝජනාව තමයි දුම්රිය ස්ථානයක් ගත්තට පස්සේ මුළු දුම්රිය ස්ථානයේටම මේ වගේ මාස්ටර් ප්ලෑන් එකක් හදාගන්න එක. මේ මාස්ටර් ප්ලෑන් එක හදාගත්තට පස්සේ ඒකෙන් අපි මොනවද කරන්නේ? පියවරන් කීපයකට කරනවද? එහෙම නැත්නම් පියවර දෙකකට කරනවද කියන එක අපිට තීරණය ගන්න පුළුවන්. ඊට අමතරව මට මේ අවස්ථාවේදී මගේ කරුණ දැක්වීම අවසන් කරන්න ඉස්සෙල්ලා මට ඔබතුමාලාට එක දෙයක් පොරොන්දුවක් හැටියට දෙන්න පුළුවන්. ඒක තමයි අපි නියෝ ඉංජිනේරින් කියන එකතුවේ අපේ ඉන්න වෘත්තකීන් මේ රට පුරාම ඉන්නවා සියලුම දිස්ත්‍රික්කවල මේ ව්‍යාපෘතිය මෙතනින් එහාට කරගෙන යාමේදී යම් ආකාරයක තාක්ෂණික වශයෙන් ඉංජිනේරුමේ වශයෙන් එහෙම නැත්නම් වෙනත් ඕනෑම ආකාරයක උදව්වක් මැදිහත් වීමක් අපේ උපදේශක් අවශ්‍ය වෙන ඕනෑම මොහොතක අපි ස්වේච්ඡාවෙන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කැමැති ඒ වෙනුවෙන් කැප වෙනවා කියන පොරොන්දුවක් දෙමින් මම මෙතනින් අවසන් කරනවා මගේ ඉදිරිපත් කිරීම. බොහොම ස්තුතියි. වන්නේ මේ සභාව ආමන්ත්‍රණය කරන්නට ඉතාම ගෞරවයෙන් යුතුව ඇරයුම් කරනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ට. දීර්ඝ කාලයක් අපේ රට එක තලයක එක ලෙවල් එක තලයක ගමන් කරමින් තිබෙනවා. දැන් අපිට පුළුවන් මේ තියෙන තලයේම යම් ප්‍රතිසංස්කරණ ඇති කරන්න පුළුවන්. අපේ අපේක්ෂාව මේ තියෙන තලයේම යම් ප්‍රතිසංස්කරණ සිදු කිරීම නෙවෙයි අපේ රට අලුත් තලයකට ඔසවා තබන්න ඕන. හැබැයි අපේ රට අලුත් තලයකට ඔසවනවා කියන්නේ මොකක්ද? නීතියට පුරවැසියන් යටත් වෙන්න ඕන. නීතියට මිනිස්සු බය වෙන්න ඕන. දැන් තියෙන තලයේ නීතියට මිනිස්සු යටත් නෑ. මිනිස්සු නීතියට බයත් නෑ. අපි අලුත් තලයක රට ගේනවා. නීතියට මිනිස්සු බය වෙන්න ඕන. නීතියට මිනිස්සු යටත් වෙන්න ඕන. වංචාව දූෂණය ගැන හිතුවොත් වංචාවේ දූෂණයේ යෙදෙන්න නෙවෙයි. වංචාවේ දූෂණයේ යෙදෙන්න හිතන්නත් බය වෙන රටක් හදන්න ඕන. මේ දවස්වල ප්‍රවෘත්ති බලන්න ඔක්කොම තියෙන එතන. හිතන්නත් බය වෙන ඕන රටේ මිනිස්සු මහජනක දන හොරකම් කරන්න. හැබැයි අපි අලුත් තලයකට ඔසවා තබනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය සේවකය, පුරවැසියට වග කියන කාර්යක්ෂම තලයකට ඔසවන්න ඕන. අන්නේ ඔසවා තැබීමේදී අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා පොදු ප්‍රවාහන පද්ධතියට. ඒක වැදගත් ශිෂ්ටය. කරුණු කීපයක් නිසා එකක් ඔබ දන්නවා අපේ රටේ සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය විශාලයි. ආසන්න වශයෙන් ගත්තොත් දවසකට 8 දිනක් වාහන අනතුරු නිසා මිය යනවා. එවනම් අපිට මේ රට මේ විදිහටම යන්න දෙන්න ඕනද? මෙතන වෙන තලයකට ඔසවන්න. එනිසා තමයි අපි මාර්ග නීතින් පිළිබඳව, රීතීන් පිළිබඳව ශක්තිමත් වෙන්න. බස් එක නම් බස් එක. බස් එකට වෙනේම තියන්න බෑ. යම් පොඩි රාජ්‍යයන් හදාගෙන ඉන්නවා. පොඩි රාජ්‍ය. බස් හිමියන්ට එක රාජ්‍ය. පිටකොටුවේ වෙළඳුන්ට තව රාජ්‍ය. මේ තියෙන පොඩි මිනි ගවර්න්මන්ට් තියෙනවා අපේ රටේ. අපි මේ ඔක්කොම හවුස් කරනවා. රටට තියෙන ජනතාව විසින් තෝරාපත් කරන එක රාජ්‍යයක් විතරයි. ඒ නිසා මාර්ග නීතියේ එක් බල අධිකාරීන්ගේ එක කුඩා ගවර්න්මන්ට්, මිනි ගවර්න්මන්ට් ඒවට යටත් වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න දෙන්නේ. මොකද මේ රටේ මිනිස්සු මිය දෙන්නේ. ඒ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරනවා හා සමාන ලෙසම අපි ඊටමත් නීති රාමුව හඳුන්වා දී තිබෙනවා ක්‍රියාත්මක කරනවා. මාර්ග අනතුරු වලින් විතරක් නෙවෙයි තවත් ආකාර ගණනාවකින් පොදු ප්‍රවාහන වැදගත්. එකක් අපි වගේ කුඩා ආර්ථිකයක් හිමි රටකට වාහන වෙනුවෙන් අපි දරන ඩොලර් වැයබර විශාලයි. එනිසා අපිට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවයක් අපිට ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් අපි වාර්ෂික වාහන වෙනුවෙන් දරන වැයබර අපිට අඩු කරගන්න පුළුවන්. පොදු ප්‍රවාහනේ ශක්තිමත් වී නොතිබීම හේතු කොටගෙන තමන්ට පෞද්ගලිකව තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාව සපුරා ගන්න සිදු වී තිබෙනවා. එනිසා තමන්ගේ පුද්ගලික ආර්ථිකයට ඔරොත්තු නොදෙන වාහනයක් මිලදී ගැනීම සඳහා පෙළඹුමක් තිබෙනවා. එනිසා ඒ පැත්තෙන් බැලුවත් අපි පොදු ප්‍රවාහන පද්ධතිය වර්ධනය කරනවා. තුන්වෙනි විශේෂයෙන්ම අපේ ඇති වී තිබෙන මාර්ග තදබදය. ඔයගොල්ලෝ දන්නා ලෝකේ දියුණුවේ සම්මත රාජ්‍යම් විශාල ප්‍රමාණයක වැඩිපුර අවධානය යොමු කරමින් තිබෙන්නේ මේ මාර්ග තදබදය අඩු කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කර ගැනීම.
මේ මාර්ග තදබදේ නිසා කොච්චර කාලයක් අපත යනවද, කොච්චර ධනයක් අපත යනවද. ඒ නිසා කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් කරා අපිට අපි හිතනවා මේ මාර්ග තදබදේ අපිට අවම කරගන්න පුළුවන් වෙනවා කියලා. ඒ පැත්තෙන් බැලුවොත් පොදු ප්‍රවාහන සේවය වැදගත්. අනෙක් පස්සෙන් බැලුවොත් අපි දන්නා අපි විතරක් නෙවෙයි ලෝකේ පුරා ඇති වී තිබෙන විශාලතම සංවාදය තමයි මේ පරිසර පද්ධතිය පිළිබඳව ඇති තිබෙන සාකච්ඡාව. නිසා විස සහිත වායු විමෝචනයන් හිදීත් මා හිතනවා අවම කර ගැනීම සඳහා පොදු ප්‍රවාහන පද්ධතිය, විද්‍යුත් වාහන මේ ආදී ශේෂ්ත්‍රවල අපි අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා මේ සෑම පැත්තෙම බලපුවාම අපිට ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාවය තිබෙනවා. අපිට අපේ රට අලුත් තලයකට ඔසවනවා කියලා කියන්නේ මෙන්න මේ තියෙන පොදු ප්‍රවාහන පද්ධතිය ඉතාමත් දියුණු, කාර්යක්ෂම, පහසුකම් සහිත පද්ධතිය බවට අපි වර්ධනය කරනවා. ඒ සඳහා රාජ්‍ය පැත්තෙන් අපි යොමු කළ යුතු ආයෝජනයන් පිළිබඳව අපි කල්පනා කරලා තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට ඒ සඳහා ආයෝජනයන්ට අපි දොරටු විවෘත කරන්න ලෑස්ති. එන්න ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ වගේම එහිදී අපිට ඉතාමත් වැදගත් අපේ දුම්රිය සේවය අවුරුදු 160කට වඩා පැරණි අපේක්ෂාවක් තියෙනවා. අලුත් විදියකට අපේ දුම්රිය පද්ධතිය, දුම්රිය මාර්ග පද්ධතිය, අපේ දුම්රිය ස්ථාන අලුත් අනන්‍යතාවයකින් බ්‍රෑන්ඩ් කරන්න ඕන කියලා. අලුත් අනන්‍යතාවයකින්. අන්නේ බ්‍රෑන්ඩ් කරනකොට තමයි අපි පළමු පියවරකට අපි තෝරාගෙන තිබෙන්නේ දුම්රිය ස්ථාන 100. එහි තිබෙන පැරණි වටිනාකම්, ඒ ආකර්ෂණය, ඒ විදියටම ආකර්ෂණය කරගන්න ගමන් හැබැයි වර්තමාන මිනිසුන්ගේ අවශ්‍යතාවය සෙපිරින්නත් ඕන. අපිට පැරණි සාම්ප්‍රදායික දුම්රිය ස්ථානය පවත්වාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. එතෙන්ට යනකොට මගියෙකුට අවශ්‍ය කරන අවම පාසුකම් ටිකවත් නැත්නම්, පිරිසිදු භාවයක් නැත්නම්, එතන මනසට සුවයක්, නිදහස් භාවයක් ගෙන දෙන්නේ නැත්නම් අපිට පැරණි වටිනාකම් වලින් පමණක් වැඩක් නැහැ. ඒ නිසා පැරණි වටිනාකම් ආරක්ෂා කරගන්න ගමන් ඒවා අපි කොහොමද මගින්ගේ පහසුකම් සපෙන නව අනන්‍යතාවයන් සහිත දුම්රිය ස්ථාන බවට පරිවර්තනය කරන්න. අපි මේ නිශ්චිත මොහොතට අදාළ ගත්තොත් අන්න ඒක තමයි අපේ අපේක්ෂාව. මේක අපේ රට ස්ථිර කරන්න ඕන. එන්නේ අපේ පාලනයක් තියෙනකොට දේශපාලනය මෙහෙමයි, තව පාලනයක් වෙනකොට වෙන විදියෙහි වෙන්න බෑ. මේ ස්ථාවර, මේ ගලේ කෙටුව වගේ ස්ථාවර කරන්න. මේවා සම්ප්‍රදාය, අලුත් සම්ප්‍රදායන්, අලුත් වටිනාකම්, අලුත් හරපද්ධතිය බවට පත් කරන්න ඕන මේවා. ඒ නිසා අපි දේශපාලන අධිකාරියට අපි මේ කාර්ය කරමින් ඉන්නවා කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තබලා තිබෙනවා. අන්න ඒ වගේ මේ හැම ශේෂ්ත්‍රයක්ම අපි පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තැබිය යුතුයි. සිහින ගමනාන්තයක් වෙනුවෙන් අපේ රට අලුත් තලයකට ඔසවා තබන්නට, අපේ ප්‍රවාහන ශේෂ්ත්‍රය අලුත් තලයකට ඔසවා තබන්නට, ඒ වගේම කාර්යක්ෂම දුම්රිය සේවාවක් ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මේ නව ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් භාවයක් ලබා ගන්නටයි අපි මීළඟට සූදානම් වන්නේ. ඒ අනුව මේ ක්‍රමවේදය කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන කාරණය වඩා හොඳින් පැහැදිලි කරමින් එය සක්‍රියව ඔබ දායක කරගනිමින් ක්‍රියාත්මක කරන්නටයි මෙතෙන් පටන් සූදානම් වන්නේ. ඒ පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ආරාධනා කර සිටිනවා මෘදුකාංග ඉංජිනේරු සුමුදු රත්නායක මහතාට. Good evening all. Like regarding the how to register to the systems, because we have developed the system for the registering the system in I think all of you have received the book. In last page there's a QR code, and your phone you can scan the QR, then it will direct to the website like that, and QR also display in this screen. After that you will get the OTP. Once you enter the OTP which will receive to your phone number, then you will be able to select your interesting railway stations or gate, what you can do. Once you select the railway station, in this dashboard everyone can see which company is selected the which railway stations. So you can pledge for the preferred station or the gate that you can contribute to make sure that we are taking the steps further. I believe we can see how it's being done, being demonstrated on the screen. Once you provide the details, the OTP will be received onto your phone, which you have to enter. සිහින ගමනාන්තයක් වෙනුවෙන් එයට ශක්තියක් වෙන්නට පැමිණි ඔබ සැමට කෘතඥතාව පළ කිරීම සඳහා ඊටම ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතාට.
දුම්රිය ස්ථානය කියලා කියන්නේ දුම්රිය ස්ථානයට ගියාට පස්සේ ඒක මහ ජනතාවට ප්‍රජාවට ඊටම ආකර්ෂණීය තැනක් වෙනවා. ඒක සුවපහසු නම් ඒක ආරක්ෂිත නම් එහින් ලැබෙන සේවය ගුණාත්මක නම්. එනිසා ඒ අරමුණ කරා යෑම සඳහා අතිගරු ජනාධිපතිතුමා හමු වෙලා එතුමගේ දර්ශනය මේ පොහොසත් රටක් ඒ සංකල්පය ඇතුලේ එක් අපේ අමාත්‍යාංශයෙන් කරන වැඩසටහනක් වෙන ඔබ සියලු දෙනා පැමිණියා. ඒ වගේම මේක ඉංග්‍රීසියෙන් කියනවා on track to a ලස්සන ජීවිතයක් rail stations as an interface for modern public transport. එතන මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පුනරුද්දය කියන ගමනේ අපි dream destination කියන එක නියෝ ඉංජිනේරු ආයතනය මේ රජේ පත් වෙන්න ඉස්සෙල්ලා මේ වැඩසටහන නියම ව්‍යාපෘතියක් විදිහට මොනටුව මරදාන මීරිගම කියන දුම්රිය ස්ථාන හරහා ඉදිරිපත් කළා. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මේ වැඩසටහන අද ඔබ හමුවේ තියලා කරපු දෙයට අපි විශේෂ ස්තුතියක් පුද කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන දුම්රිය ස්ථානයක පැත්තකින් ක්ලීන් කරන ව්‍යාපෘතියක් විදිහට මේ ව්‍යාපෘතිය හඳුන්වන්නට පුළුවන්. ඒ ව්‍යාපෘතියට ශක්තියක් වන්නට පැමිණි ඔබ හැම දිනාටම කෘතඥතාව පළ කරමින් අපි මේ වැඩසටහනේ සමාප්තිය තබනවා. ඒ වගේම ඔබ වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කර තිබෙනවා. එයත් භුක්ති විඳින්නට ඇරයුම් කරනවා. බොහොම ස්තුතියි ඔබ හැම දිනාටම.